ආයිබෝවන් කියලා පිළිගන්නවා ලෝඩින් වර්ල්ඩ් අපේ YouTube නාලිකාවට. ලෝකයේ කොතරම් දියුණු වුණත් වෛද්‍ය විද්‍යාවට පවා අභියෝගයක් වුණු දරුණු රෝග තවමත් අපාතරේ තියෙනවා. සමහර රෝග වැළඳුනොත් මරණය ස්ථිරයි. තවත් සමහර රෝග රක්ෂණ ඇහුවත් ඔබ පුදුම වේවි. අද අපි කතා කරන්නේ ලෝකයේ දැනට සොයාගෙන තියෙන බියකරුම සහ දරුණු රෝග පහ ගැනයි. අංක 5. කළු මරණය. ඉතිහාසයේ දරුණු වසංගතයේ විදිහට හඳුන්වන්නේ මෙයයි. 14 වෙනි සියවසේ යුරෝපයේ ජනගහනයේ 3න් එකක්ම මිය යන්න මේ රෝගේ බලපෑවා. ශරීරයේ කළු පැහැති ගෙඩි හටගෙන ඊටමත් වේදනාකාරී විදිහට රෝගියා මිය යන නිසා මෙය කළු මරණය කියා හඳුන්වනවා. අංක 4. ඉබෝලා. මේ ඇහුවත් ඇඟ හිරිවටන රෝගයක්. ඉබෝලා වෛරසය වැළඳුනාම ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් දිය වෙන්න පටන් ගන්නවා. පස්සේ ඇස්, කන්, නාසය රුධිරය පිට වෙමින් රෝගියා ඉතා අවාසනාවන්ත විදිහට මිය යනවා. මෙහි මරණ අනුපාතය 90%ක් තරම් ඉහළයි. අංක 3. කිසිදා නිින්ද නොවන රෝගය. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද කෙනෙක්ට මාස ගණනාවක් යනකම් නිින්ද යන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා? මේක ඉතාමත් දුර්ලභ ජානමය රෝගයක්. මෙහිදී රෝගියාට කිසිසේත්ම නිින්ද යන්නේ නැහැ. සති ගණනාවක් නිදි වැරීම නිසා අවසානයේ මානසික වියවුල් ඇති වෙලා රෝගියා මිය යනවා. මේට තවමත් ලෝකයේ කිසිදු ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ. අංක 2. මස් කන බැක්ටීරියාව. මේ සැබෑවටම බියකරු රෝගයක්. ශරීරයේ ඇති පටක සහ මස් අස්ථි වේගයෙන් විනාශ කරන බැක්ටීරියාවක් නිසා මේ ඇති වෙනවා. ඊටා සුළු කාලයකින් ශරීරයේ කොටස් කුණු වී යන නිසා මේ මස් කන බැක්ටීරියාව ලෙස හඳුන්වනවා. ශල්‍ය කර්මයකින් අදාළ කොටස ඉවත් නොකළොත් මරණය නියතයි. අංක 1. ජල බීතිකාව. ලෝකයේ මරණ අනුපාතයේ වැඩිම රෝගය මෙයයි. ඔබ දන්නවද? ජල බීතිකාවේ රෝග ලක්ෂණ එකක් හෝ මතු වුණොත් එම රෝගියා බේරා ගැනීමට ඇති ඉඩ 0.1කටත් වඩා අඩුයි. එනම් රෝග ලක්ෂණ පෙන්වූ පසු මරණය 100%ක්ම ස්ථිරයි. වතුර දකිනකොට ඇතිවන බිය සහ ස්නායු පද්ධතියේ අඩපණ වීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි. මේ රෝග ගැන ඔබ මීට කලින් දැන සිටියාද? මේ වගේම තවත් අමුතු සහ ඔබ නොදන්නා කරුණු රාශියක් දැනගන්න ලෝඩින් වර්ල්ඩ් අපේ YouTube නාලිකාව subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබ සැමට සුබ දවසක්.